ඇත්තම කියනවා නම් මහනුවර දිස්ත්‍රික්කයේ 4 වෙනියා සහ 7 වෙනියා. විශේෂත්වය මොකද්ද? මේ දෙන්න පින්ස්ලා. හිතා ගන්න බෑනේ. ඈ මේ මල්ලි මේ අක්කා. ඈ මේ නියුන්නු විසින් අපේ පන්තිවල ඒ තුන අරගෙන කැම්පස් ගිහිල්ලා ප්‍රතිඵල දාලා තියෙනවා. හැබැයි ඒ නියුන්නු එක්කෝ පිරිමි ළමයි දෙන්නේ. දෙන්න වෙන්නේ කිස්කෝල්ද. ඒතර විභාගෙ ලියන්නේ ළඟ ඉඳගෙන ගොඩක් වෙලාවට. නැත්තම් ගෑන් ළමයි දෙන්නේ. එක ඉස්කෝලේ. දෙන්න එකට ගිහිල්ලා ලියන්නේ. ගිය පාරේ හිටියා පේරදෙනිය සෙන්ට්‍රල් එකේ. සෙන්ට්‍රල් එකක් නේ. ඒත් අක්කයි මල්ලි දෙන්නම කැම්පස් ගියා. හැබැයි ඒ දෙන්නත් විභාගෙ ලිව්වේ එකට. මම මේක කියන්නේ මොකද්ද? එතකොට මේ පේපර්ස් බැලෙන්නේ එකටනේ. ඒතර එකම ස්ට්‍රක්චර් එකේ බැලෙනවා වගේ නිකන් මට හිතෙනවා එක ළඟ බැලෙන්නේ පොඩි පොඩි මෙයාලට ඉතින් මම නිකන් කියන්නේ සංඥාවක් දී ගන්න හරි ඉතින් මගේ මල්ලිනේ මගේ අක්කනේ කියලා මොනවා හරි හිතෙන්න පුළුවන්. නේ පොඩි සහයක් හරි දෙන්න පුළුවන්. හැබැයි මෙයා ලියන්නේ මහාමායක ඉඳලා. මෙයා ලියන්නේ ධර්මරාජික ඉඳලා. එතකොට දෙන්න විභාග ලියන්නේ විභාග ශාලා දෙකක දෙන්න විභාග ලියන්නේ ඉස්කෝලේ දෙකක. හැබැයි ප්‍රතිඵල එනකොට ඒ කට්ටිය ඔළුවේ තියන් ගිහිල්ලා ලියපු දේ සමාන වෙලා එක ළඟ ප්‍රතිඵලයක් එනවා. ඒක ඉතින් විශිෂ්ටයි. එතකොට මේ හැම දෙයකම තියෙන්නේ අප්ලෝඩින් ඩවුන්ලෝඩින් වල තියෙන හැකියාව. මට මතකයි අන්තිම මේවා එනකොට ඔයා එකක එක වුණා. අන්තිම කාලේ මට මතක හැටියට ඔයා ඊට පස්සේ එකක එක වුණා. අන්තිම මාස දෙකේ එනකොට. මේ දෙන්නගෙන් ඇත්තටම මේ මම දැක්ක හැටියට දක්ෂම කියලා නිකන් අර නිකන් එකපාරට සිම්බල් එක තිබ්බේ මගෙත් අක්කගේ. නමුත් මල්ලිගේ තිබ්බ මොරාල් එක මම දැක්කේ අන්තිම දවසේදී. මම ඒකට තමයි අර පොඩි මේකකුත් කිව්වේ. මට මතකයි මේ දෙන්න ප්‍රතිඵල කියනකොට මම මගේ කතාව කියලා මෙයාලා කතාව කියන අවස්ථාව දෙන්න. ප්‍රතිඵල කියනකොට මෙයා කිව්වා මොකක් හරි එකක් විෂයක් මෙහෙමයි සර් මට පොඩ්ඩක් මේකයි කියනකොට මෙයාට අග්ගල පැනලක විසුද ඔය මේ මම ඒක කරලා ඔයා බය වෙන්න එපා මම ඉන්නවා වගේ. මම දැක්කේ ඒකදී මාර මොරාල් එකක්. මාර පිටිපස්සේ හයියක්. විභාගේ ලියනකොට මෙයා තමයි මම දැක්ක හොඳම කොන්ෆිඩන්ස් හිටපු කෙනා. අක්කා ටික අක්කා ගෑන් ළමයි ඉතින් පොඩ්ඩක් මදිනේ කොච්චර වුණත් පැහැදිලිද කාරණාව. මල්ලි හොඳ මොරාල් එක හිටියා මම හිතනවා ඒක කොහොම හරි බැලන්ස් කරගන්නද කියලා. ඒ ගොඩාක් සතුටුයි. රයිට් මෙයාලා මුල ඉඳලම මම හිතන්නේ පළවෙනි දවසේ වෙන්නේ නැති. දෙවෙනි දවසේ. ඒ වගේ දායි. දෙවෙනි සතියේ. ඔව් ඒ පන්ති පටන් ගන්න දෙවෙනි සතියේ තමයි පන්ති ඇවිල්ලා තියෙන්නේ. එදා ඉඳලා දිගටම ආවා. ඉතින් මම හිතන්නේ ඔයාලා කියන්න ඕනේ මං ගැනවත් නෙමෙයි. ඇත්තටම ඔයාලා වැඩ කරපු හැටි ගැන. නේ? දැන් මං ගැන මෙයාලා මොනවා හරි දන්නේ හින්දානේ මෙයාලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇත්තටම ඔයාලා පාඩම් කරපු හැටි ගැන. කොහොමද ඔයාලා ඔයාලට සහාය වුනේ? ඒයි මෙයාලා දෙන්න සහෝදරවරු විදියට එක ගෙදර ඉඳලා ලිව්වට එහෙම පන්තියේ සහෝදරවරු නොවුණු කණ්ඩායම් හිටියා. එහෙම කණ්ඩායමුත් හොඳ ප්‍රතිඵල ගෙනාවා. රයිට්? ඉතින් මං හිතනවා මේ සෙනුක මොනවා හරි කියන්න වෙනම බල. ඈ ඔයාගේ අදහස මේකත් ගහගෙන. ඈ මේකත් තියාගෙන. දෙවුලනවා කොල්ලා. නෑ නෑ.